සාදරයෙන් පිළිගන්නවා KD Master Academy YouTube channel එකේ තවත් episode video එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ලංකාවේ පහුගිය දවස්වල තිබුණු ආපදා තත්ත්වයේ හේතුවෙන් විභාග මධ්‍යස්ථානවල විභාග පැවැත්වීම తాවකාලිකව නතර කරලා තිබුණේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ විභාගය නැවත පවත්වන දිනයන් සම්බන්ධව. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වටිනා videos දිනපතා නරඹන්න. අපේ WhatsApp channel එකට වගේම අපේ TikTok page එකටත් ඔයාලට පුළුවන් follow කරලා ඉවර වෙලා අපේ අනිකුත් videos බලන්න. ඉතින් එහෙනම් අපි බලමු අද මේ වීඩියෝ එකකින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ විදිහට Google එකට යන්න. Google එකට ගිහිල්ලා ඔයාලා search කරන්න slbfe.lk කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්ය අංශයේ නිල වෙබ්සයිට් එක. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පහළට ගියාට පස්සේ new EPS topic dates of exams cancelled due to bad weather. ඒ කියන්නේ කලින් තිබුණු ආපදා තත්ත්වයේ හේතුවෙන් නවත්තපු EPS topic විභාගය පැවැත්වෙන අලුත් දිනයන් සම්බන්ධව. ඉතින් මෙතන ඔයාලා ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පහළට ගියාට පස්සේ new EPS topic dates for exams. මේ ස්පෙෂල් announcement කියන එක මේ දෙසැම්බර් 19 තමයි මේක දීලා තියෙන්නේ. හරිද ළමයි? ඊට පස්සේ ඔයාලට මෙතන මේක ක්ලික් කරන්න මැද. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා මේක මේ සිංහලට දාගන්නත් පුළුවන් ඔයාලට. ඉංග්‍රීසි වලින්ම තියාගන්නත් පුළුවන්. මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් the 10th requirement of point system 2025. ඔයාලට ඔයාලගේ exam date එක time එක කොහෙද තියෙන්නේ මේ සියල්ලක්ම දැනගන්න පුළුවන්. ඔයාලගේ විභාග index number එක මෙතනට ඇතුළත් කරන්න. index number එක ඇතුළත් කරලා මේ go කියන එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ exam date එක time එක පවතින ස්ථානය සම්බන්ධව දැනුවත් වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඉක්මනින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිත් අයටත්. මොකද එක්සෑම් ඩේට් එක දැන් බලා ගන්න හැකියාව තියෙන හැමෝටම. එහෙනම් 2025 මෙවර එක්සෑම් ලියන හැමෝටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. හැමෝටම කොරියන් සීනියර් සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. වීඩියෝ එක ගන්න වීඩියෝ එක ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.